මැඩම් මගේ කොණ්ඩේ ගොඩක් යනවා. මාස කිහිපයකට කලින් ටික ටික තමයි පටන් ගත්තේ. ඒත් දැන් දවසින් දවස එක ගොඩක් වැඩි වෙනවා. නාංගි බය වෙන්න එපා. තරුණ වයසේදී මේ වගේ කොණ්ඩේ යන එකට හේතු කිහිපයක්ම තියෙන්න පුළුවන්. මම ඔයාට එකින් එක පැහැදිලි කරන්නම්කෝ. පළමු දේ තමයි පෝෂණය. අපේ රටේ ගොඩක් අයට තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි යකඩ ඊනතාවය. ඇඟේ ලේ අඩු වුණාම කෙස් ගස් වලට හරියට පෝෂණය ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි කෑම වල ප්‍රෝටීන් මදි වුණාමත් කොණ්ඩේ ගැලවෙන්න පුළුවන්. විටමින් D සහ B12 අඩුවීමත් මේකට ලොකු හේතුවක්. දෙවැනි කාරණාව ඇඟ ඇතුලේ ඇතිවන වෙනස්කම්. සමහර වෙලාවට හෝමෝන අසමතුලිතතාවයන් නිසා කොණ්ඩේ යන්න පුළුවන්. විශේෂයෙන්ම ඩිම්බකෝෂ ආශ්‍රිත ගැටලු තත්ත්වයන් වලදී සහ තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් නිසා කොණ්ඩේ තුනී වෙන්න පුළුවන්. තුන්වෙනි එක තමයි කොණ්ඩේට පිටතින් වෙන හානිය. ගොඩක් රස්නේ වතුරෙන් ඔලුව සෝදන එකත් හොඳ නැහැ. ඔයා කොණ්ඩේ වේලන්න බ්ලෝ ඩ්‍රයර් එකක් නිතරම පාවිච්චි කරනවද? අවුවට නිරාවරණය වුණාමත් කොණ්ඩේ හයිය නැති වෙලා යනවා.